Misha lamination කණ්ඩායම අතරේ මේ තරග ගන්න දිනුව විසඳා ගන්න සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ දැන් වඩාත් කතා බහට ලක්වන තරග දාමුවක් කරන මේ ලීග් තරග මාමුවේ ශ්‍රී ලංකාවේ සෑම ගමක්ම සෑම ප්‍රදේශයක්ම ආවරණය කරමින් පැමිණීම පිළිබඳව ඉක්මන් කර යුතුයි. මේ ගායනක කැඳවා තිබෙන්නේ ප්‍රථම පන්දුවාරය යොමු කිරීම සඳහා තියෙන බොහෝ විට ක්‍රීඩකයෙකු ලැබෙන වාසනාවන්තකමක් තමයි ක්‍රීඩාවට ආදරය කරන බිරිඳක් ලැබීමේ. මන්ද එසේ නොවන බිරිඳක් ලැබුණොත් ක්‍රිකට් ක්‍රීඩාවට තිත තබන්නයි සිදුවන්නේ. මේ සැහැල්ලු පන්දු ක්‍රීඩකයන්ට ප්‍රථම පන්දුවටම ඔන් රයිට් පහරක් කෙල්ල කරමින් පන්දුවේ ලොන්වන් දෙසට ඇදියද විට පහසුවෙන් ලකුණක් කරා පැතිමාරු කරගත්තා පිටිකරුවන් දෙපළ. ලකුණු පූර්ව ලකුණු 1යි දැන් ලකුණු ලබා ගැනීම ආරම්භ කරා මෙනිෂා ලැමිනේෂන් කණ්ඩායම. දැන් සෑම දෙනෙකුගේම දැල්ව බලා සිටින්නේ විශාල තරග ප්‍රේක්ෂකයන් පිරිසක් බව කඩවත ප්‍රීමියර් ලීග් වංශ කතාවේ ප්‍රථම දිග හැරුමේ මේ රාජකීය කිරුළ කුමන කණ්ඩායම හිමි කර ගනිවිද කියා අද දිනේ සුපර් වෙන්ස් රාගම කණ්ඩායමද නැත්නම් බානිෂා ලැමිනේෂන් කණ්ඩායමද මේ අවසන් මහා තරගයේ මේ රමණීය ශුරතා කුසලානිය කිරුළට ලබා ගන්නේ කියා ගායක යලි සුදානම් සිය සීමාවේ සිට හැඩකාර පහරක් විශ්වාසනීය පහරක් එල්ල කරන්නේ වමල් පිටිකරුවා. මේ අවසන් මහා තරගයේදී කණ්ඩායම ශීර්ෂයේ ස්ථානයක් දක්වා රැගෙන යන්න තාමත් මේ අපූර්වාකාරී පහරක් එල්ල කරන්නේ මාදුට්ටුවහු ගෙවිගේ අවසන් පුර තරගයේදී කදිම පිටියසුම් රේඛාවක ක්‍රීඩා කළ ආකාරයේ සජි වමතින් පිට හසුනන ක්‍රීඩකයා යලි සුදානම් ගායනක සීමාවේ සිට ලකුණු 7යි මුල් ලකුණු සංඛ්‍යාව බෙදෙන විට යලි දිව්‍යානුවාසිය සීමාවේ සිට ලොබුල්ටුස් පන්දු අතරමක් වේගය අඩාල කරමින් යොමු කළ පන්දුවේ සිට ඔන් රයිට් පහරක් එල්ල කරන්නේ පන්දු තරමක් මිඩිකට්සා ලෝනෝන් අතරට පැමිණෙන විට පහසුවෙන් ලකුණක් කරා පැතිමාරු කරගත්තා පිටිකරුවන් දෙපළ. ලකුණු පූර්ව ලකුණු 8යි බෙදෙන විට අරවා පහරක් කෙල්ල කරන අතරමක් උඩ පන්දුව තිබෙනුට පන්දුවක් ආකාරයෙන් රැක ගන්නවා යනුවේ ගායන කහවිට ක්‍රීඩා පිටින් නිවාත්වන්නේ දකුණු පිටිකරුවා අතරමක් බලාපොරොත්තු සහිත පිටිකරුවා ක්‍රීඩා පිටින් නිවාත්වන්නේ ගායන කහවිට අද දිනේ ප්‍රථම තරගයේ හැන්නකට කිසි තරගයකදී Tamanගේ පළපුරුදු රිද්මයට පැමිණෙන ඉඩ කඩක් ලැබුණේ අමාදුටුවා ගායන කහවිට දැඩි ආබාධයන්ට ලක්ව තිබෙනවා සිය දෑතේ ඇඟිලි තුඩු 6-7ක් පමණ විශාල ආබාධයකට ලක්ව තිබුණා. අද දිනේ තමාගේ පළපුරුදු රිද්මේ ක්‍රීඩා කරන්නට උට ඉඩ අවකාශ නොලැබෙන්නේ නැත්තේ මේ ආබාධය සමග එසේ නොවන්නට T20 තරගයේ කලාවේ දැන් සිටින අතිශය භයංකර අතිශය විශිෂ්ට දකුණු පිටිකරුවා අංක 1 පිටිකරුවා මම හිතන්නේ ශතක 5කට වැඩි සංඛ්‍යාවක් 20 තරග රාමුවේදී ලබාගෙන සිටින ගායන කහවිට කෙසතතුන්ගේ ආබාධයේ තරමක් මාෂා ලැමිනේෂන් කණ්ඩායමට දැඩි පසුබෑමක් හැටියට මා දකින්නේ. ගායනක සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නා විට තරග මාලාවේ ඔහු පෞද්ගලිකව ලබා ගන්නා 6 වන කඩුල්ල හිමි කර ගන්න ලැබුවේ ගායනක. පහරක් කෙල්ල කරනවා පන්දු ඇදිනවා ලෝනෝන් දෙසට 1 ලකුණක් කරා පැතිමාරු කර ගන්නා විට වගම දන්නවා මාෂා ලැමිනේෂන් කණ්ඩායම යශවන්ත ධර්මාන්තර මහතාගේ කළමනාකාරීත්වයෙන් යුතු කණ්ඩායම ශ්‍රී ලංකාවේ බොහෝ කදිම කළමනාකාරවරේ තරග නිර්මාතෘවරයෙක් පෞද්ගලිකව මහත බොහෝසේ ආදරය කරන අයෙක් මේ කළමනාකාරවරයා ඕනෑම තැනකදී තාමත් මහරසරව මා පිළිගන්නා අයෙක් ඉබුල්ගොඩ තරග පවත්වනවා නම් නිත වශයෙන් මහ කැදවන්ට කිසිත්ම දේවතාවක් කල්පනා නොකරන අයෙක් මේ අපුරු කළමනාකාරවරයා ඉස්සනම ආචාර්ය කෙනවා මේ අපුරු ප්‍රසිද්ධ කණ්ඩායමක් සමග දැන් ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දු ක්‍රීඩාව තුළ දීර්ඝ ගමනක් යන අසන්ත ජයවර්ධන මහතා ඔබට නිත වශයෙන් මේ
අද දිනේ පුරාටම දවස පුරාවටම සේ කණ්ඩායම සමග එකම ස්ථානයක් රැඳී සිටමින් මේ තරගමාලාවේ දැක බලා ගනිමින් සිටින රාත්‍රිය වෙනතුරු මේ අවසන් මහා තරගෙදිත් මා දකිනවා ක්‍රීඩා පිටිය සිසාරා ගොස් සේ කණ්ඩායම ශක්තිමත් කරන ආකාරය මේ කළමනාකාරය. ලකුණු 9යි එකකටුවා චරිත් මහතාට හැකික් වෙනින් මේ ස්ථානට ආරාධනා කරන ප්‍රධාන සංවිධායක චරිත් මහතාට. හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරන්නේ තරංග වම්තින් මදවේගී පන්දු බචායනේ අනුවර්ත නාමයෙන් කෙසේ තත් සැහැල්ලු පන්දු ක්‍රීඩාවේදී බොහෝ කීර්තියක් කුසලන පන්දු යන්නාහුව සැහැල්ලු පන්දු ක්‍රීඩාවේ බොහෝ ඇතැමුන් අතරේ බොහෝ ප්‍රසිද්ධියට පත් වී බචායන නාමයෙන් නිර්දේශන තරංගේ අංක 89 ජර්සි අංකය පැළඳු ක්‍රීඩකයා මේ තවත් 20 කලාවේ සිටින අපූර්ව පන්දු යන්නෙක් හොඳ පන්දුවක් කෙසේ තත් එනි පන්දුවක් ඇදිට සංඥා කරන්නේ පන්දු යන්නා සිය පන්දුවේ මේ සීමායිර පසු කරමින් යවන ලද පන්දුවක් ඇටියට ප්‍රධාන විශේෂකාතුමන් සංඥා කරන්නේ එනි පන්දුවක් ඇටියට යනුවේ අතිරේක ලකුණු ප්‍රවිංශකරුවන්ගේ තියෙන අවසන් තීරණය ඒට කිසිදු ඇඟිලි දික් කරන්න එපා හැකි ඉක්මනින් තරගය පවත්වා දෙන්න හැකි ඉක්මනින් තරගය ආරම්භ කළ යුතුයි මන්දේ කාල වේලාව දැඩි අවදානමක් බවට පත් තිබෙන්නේ ප්‍රධාන විශේෂකාතුමන් සිනාමුසු මෝනෙන් මා දකිනවා බොහෝ පැහැදිලිවේ පන්දියන්නාට පන්දය ස්ථානය පිළිබඳව නිරීක්ෂය කරමින් එනි පන්දුවක් ඇදිට සංඥා කරන ආකාරයක් යලි සූදානම් සිය සීමාවේ සිට තරංග පන්දු යැවීම සඳහා ලකුණු 10යි බේබෙන විට විශ්වාසනීය පහරක් වැඩකාර පහරක් කෙල්ල කරන්නේ මේ කදිම හුරුබුහුටි දකුණත් පිටිකරුවා ඩිපිඩිකට් කලාපිටියලින් පන්දු යදියන්නේ ලකුණු 6ක් ඇටියට එම ලකුණු 6 සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 16යි දැන් ප්‍රථම පන්දුවාරි නිමාවි දෙවන පන්දුවාරි පන්දුවක් නිමාව දකිනා විට වගේම මගේ කල්දාන මිත්‍ර අනවේදක සංකේ ඔබට ප්‍රකාශ කරා මේ තරගමාලාවේ පරාජයට පත් වූ කණ්ඩායම් වල කළමනාකරුවන් සහ ක්‍රීඩකයන් නැතම් ස්ථානයන් වල ඔවුන්ගේ පරාජයට හේතු සොයමින් සිටිනා බව ඔවුන් යම් සර අභියම වර්ග පාවිච්චි කරමින් මා කල්පනා කරේ දැන් මාගේ නිවේදකතුමා සංකත් තරමක් ඈත ගොස් තිබෙන ආකාරයක් මාගේ දකුණු කෙළවරේ ඡායාවක් පමණයි මා දකින්නේ. උත් ඇතැම් විට මේ ක්‍රීඩකයන් සමග එක්කාසුවාදෝ කියන සැකයේ සිටින්නේ මේ සියල්ල සංක ඔහුත් එක්කාසුව සාකච්ඡා කරනවාදෝ කියන සැකේ ලකුණු 16යි බේබෙන විට යලි 17යි බේබෙන විට එවාරවෙත් පහරක් කෙල්ල කරනවා හැඩකාර පහරක් තාත් ලකුණු 6ක් හිමි කර ගන්නවා අනුවේ එම ලකුණු 6 සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 23යි බේබෙන විට වමත් පිටිකඩුවා සගි කිසියම් පහදාත්මක කිරීමක් දියත් කරන්නට වෙරදරන ආකාරයක් මා දකින්නේ මේ අවසන් මහා තරගය තුළ හැඩකාර පහරක් කෙටි පන්දුවක් දුටු තැනින් සිය හඬ නංවන පිත්ත ක්‍රියාත්මක කරන ආකාරයක් මා දකින්නේ එතරම් මේ පළදායි පන්දුවක් නොමේ යොමු කරනු ලැබීමේ තක්වා මේ තරගමාලාවේ සාර්ථක පන්දුවන්නෙකු ලෙස සිය නම ඇඳා ගැනීමෙන් තිබි තරංගේ ලකුණු 29යි මාගේ මේ ශ්‍රී ලංකාවේ සිටින කදිම ලකුණු සටහල්කරුවා මා දැනුවත් කරන්නේ එම විශ්වාසනීය 6 පහර සමගම මේ අපූර්ව වමත් පිටිකරුවා හැඩකාරයා මේ තරගමාලාවේ ලකුණු 103ක් සිය පෞද්ගලික ලකුණු පුරවට මේවන්ට මේ තරගමාලාවේ කරගෙන අවසන් බවේ 6 පහරවල් 14ක් සමග පන්දුවාර දෙකක් නිමාවන විට ලකුණු 29යි එකකටුවයි මානිෂා ලැමිනේෂන් කණ්ඩායම තුෂාද කැඳවා තිබෙන්නේ ඔබ දන්නවා වෑබඩ ස්පේලවෙන් ප්‍රධාන කළමනාකාර යසන්ත ධර්මවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායම මේ මානිෂා ලැමිනේෂන් කණ්ඩායම
තුෂාදත් මේ තරගමාලාවේ කඩලු අතර සිටින පන්දයාන්නෙකු මේ දක්වා මේ තරගමාලාවේ කඩලු 6ක් ලබාගෙන තරගමාලාවේ පිතිකරුවන්ට බොහිසරදයක් ඇති කර තිබෙන පන්දයාන්නෙක්. ආරා කෙල්ල කරනවා අයිල්ලාගෙනවා පන්දුඩ පන්දුවක් ආකාරයෙන් රැක ගැනීමට ඉඩ කඩක් නැහැ. මා කල්පනා කරේ තුෂාරේ තමන් ලැබුණු පහසු උඩ පන්දුවේ අපහසුයෙන් අතහැර දැමීම පිළිබඳව නැතම් තමාට ලැබුණු අපුරු මිහිරැති ලොසින්ජරයක් කටේ දමනවා වෙනුවට බිම දමාගත් පන්දයාන්නෙක් හැටියට තුෂාරේ ඒ තරම්ම සුබදායි නෑ. මේ දකුණ පිතිකරුවාට යලි උප්පත්තියක් ලබා දීම එතරම් සුපර්ක නෑ. රාගම සුපර් ෆෙන්ස් ක්‍රීඩකයාට නියත වශයෙන් තුෂාරේ මේ සිදු කර අවසනාවන්ත පන්දු රැකීම ඉදිරියේදී තමාට මෙන්ම සෙසු පන්දයාන්නන්ටත් බොහෝ ඉස්සරහදයක් කරදරයක් වන්ට ඉඩ කඩක් තිබෙනවා. අපි එකඩාලිත් අරගෙන ආරම්භන්නේ වන්දේ දැකුණා පිතිකරුවා ලකුණු අතර සිටින අයෙක් මේ තරගමාලාවේ පැහැදිලිවම වේගවත් පහරවල් වලට නිරන්තරයෙන් සිය පිටේ ඇසුරුම් රේඛාවේ ක්‍රීඩා කරන අයෙක්. යලි සුදානම් තුෂාර සිය සීමාවේ සිට වමත් පිතිකරුවාට එළිව පන්දු යැවීමට සජී කරුණානායක වමතින් පිටාසන ක්‍රීඩකයා සුදානම් තුෂාරට එළිව යලි වුණ දීමට තුෂාර සාර්ථක පන්දුවක් කෙසේ තත්ත්වයේ ඵලය නෙලා ගන්න ඉඩ කඩක් ලැබුණේ නැහැ. ඔහුගේ අතින් උඩ පන්දුව අතහැරී යද වාසපගෙන යලි සිය සීමාවේ සිට සුදානම් පන්දු යැවීමට රොදික තාකාදීන් වමත් පිතිකරුවාට එළිව පහරා කෙල්ල කරනවා අයනින් පන්දු ඇදියනවා. රෝනෝනි පන්දු රකින ක්‍රීඩකයාව නරඹන්නෙකු බවට පත් කරමින් ඉහරින් පන්දු ඇදියන්නේ ලකුණු 6ක් ඇටියට. එම ලකුණු 6 සමග දැනුම් ලකුණු සංඛ්‍යාව ලකුණු 36යි එක් විකට්ටුවක් මිදව ඇති. පන්දු ආර දෙකයි එක් පන්දුවක් නිමාවන විට පන්දු දෙකක් නිමාවන විට හොඳේ සතන්කාමී ලකුණු පුරුවක් නිර්මාණය කරන ආකාරයක් මා දකින්නේ. යලිත් වතාවක් විශ්වාසනීය පහරක් එල්ල කරන්නේ වමත් පිතිකරුවා. දැන් එන්නේ පල සම්පන්න පහරවල් වලින් සිය කණ්ඩායමේ ලකුණු පුරුව ශක්තිමත් කරන ආකාරයක් මා දකින්නේ. මේබඳ විට තුෂාරට එළිව ලකුණු පුරුව ලකුණු 42යි මේබඳ විට තාත් පන්දු 3ක් ඉතිරිව තිබෙනවා. තුන්වන පන්දු ආරය 2ක් ඉතිරිව තිබෙනවා. තුන්වන පන්දු ආරය අවසන් වීමට මන්ද පන්දු 5ක් ක්‍රීඩා කරන්නේ. ඉක්මන් කළ යුතුයි. ඉක්මනින් තරග වැදිය යුතුයි. එසේ නොවන්නට රාගම සුපර් ෆෙන්ස් ක්‍රීඩකයන්ට තරග සංවිධායකයන් දැනුවත් කරන ආකාරයට දඬුවම් විඳින්න සිදුවීමේ උන්ට පන්දුවක් හෝ දෙකක් කප්පාදුකින් නිතුව ක්‍රීඩා කරන්නට සිදුවේවි. සත්‍යම් කිසි සාකච්ඡාවක් විනිසුරුවම් දෙපළ සිදු කළානේ. පන්දයන්න ආබාධයට ලක්වූ තරමක වේදනාවක් තිබෙනවට තමාගේ පාදයේ උඩ පන්දු රැක ගැනීමට යාමේදී ඔහු ඇද වැටුණා සමග තරමක වේදනාවකට පත්වූ පන්දු යැවීමට නව පන්දයන්නික කැදවන්ට උන අවසර ඉල්ලන ආකාරයක් මා දකින්නේ. කෙසේතත් මෙහි තරග නීතිරීති අනුව පන්දයන්නික වෙනස් කරන්නට ඉඩ කඩක් නැහැ. ප්‍රීමියර් ලීග් තරග ඉතිහාසය තුළ මෙවන් අවස්ථාවන් සිදුවන්නේ කිසිත්ම පන්දයන්නිකු නව පන්දයන්නිකු කෙසේතත් ඒවා අවසරය ලබා දෙන ආකාරයක් මා දකින්නේ. අවසන් පන්දු දෙක ක්‍රියාත්මක කිරීමට දැඩි ආබාධයක් සමග යම් කිසි සානුකම්පිත තීරණයක් නොව තරගෙන් ඉවත් යුතුයි. දැන් නීත වශයෙන් පන්දු රැකීමටවත් උඩ පිතිකරණයට පැමිණීමටවත් ඉඩ කඩක් නැහැ. දැන් මෙතන සිට අතිරේක ක්‍රීඩකෙක් එක්කාසු කරගත යුතුයි. ඉවත් යුතුයි. මා දන්නේ තුෂාර ඔබට තරගයේ ක්‍රීඩා කරන්නට අවසරයක් නැහැ. පිතිකරුවෙකු ලෙසවත්
මෙතැන් සිට පන්දු රකින්නෙකු ලෙසවත් කණ්ඩායමට සහාය ලබා දෙන්න ඉඩ කඩක් නැහැ. ඔබ ආබාධිත තත්ත්වයක් පසු වෙන නිසා තරග සංවිධායකයන් මෙහි නිතරීති මාලාවට අනුව ඔබට පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා පිටියට පැමිණීමටත් දැන් අවසරයක් නැහැ මේ තරග මාලාව තුළ. ලහිරු කැඳවා තිබෙන්නේ අවසන් පන්දු දෙක යොමු කිරීම සඳහා ලහිරු කැඳවන ආකාරයක් මා දකින්නේ. ලකුණු පුරුවේ ලකුණු 42යි. වංශා ලැමිනේෂන් කණ්ඩායම වෙන විට ක්‍රිකට්ටුවක් බිඳ වැටි. ඉක්මන් කර යුතුයි. ඉක්මනින් තරගය පැවැත්විය යුතුයි. පන්දුවාරී ක්‍රියාත්මක කර යුතුයි. සුපර් ෆෙන්ස් ක්‍රීඩකයන් හැකි ඉක්මනින් ඒ වගේම පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයන් ඉක්මනින් සිය කාර්යභාරය ඉටු කළ යුතුයි. විශිකාතුමනි ඉක්මනින් තරගය ආරම්භ කරගන්න. ඇඩකාර පහරක් උඩ පන්දුවක් රැක ගැනීම ඉඩ කරක් නැහැ. ස්වාලිග්ගේ පන්දු රකින ක්‍රීඩකයාගේ දැත් ඉදිරියේ පන්දුවේ වරක් පතිතව හතරේ සීමාව පසු කර යන ආකාරයක් මා දකින්නේ අනුවේ. එම ලකුණු 4 සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 46යි දැන්. මා පෙර කීවා සේවා මා පිළිකදුවා තාමත් මේ ප්‍රවේගකාරී ඉදිමා ක්‍රීඩා කරමින් තිබෙන ආකාරයක් මා දකින්නේ. තුන්වන පන්දුවාරේ අවසන් පන්දු ව්‍යයම් සදා සූදානම්. ලහිරු යලි සීමාවේ සිට හැඩකාර පහරක් කිසිදු සමාවක් නැහැ. මේ තමාට පන්දු දෙක අවස්ථාව ලබා දුන්නා. තමාට පළගෙන එන පන්දු දෙකක් යොමු කරන්න ඉඩ කඩක් නැහැ. අනුවේ ලකුණු පුරු ලකුණු 52යි. පන්දුවාරේ 3ක් නිමාබද විට වෙන විට සජී තාමත් මේ දැකුම් කළු නිමා ක්‍රීඩා කරමින් සිටින්නේ. මේ පන්දු 8ක් තුළ ලකුණු 46ක් ලබාගෙන 43ක් ලබාගෙන සම ලකුණු 41ක් ලබාගෙන කඩවත ප්‍රීමියර් ලීග් තරග මාලාවේ නව පිටුවක් පෙරලන්ට සූදානම් වෙමින් තිබෙන අවසන් මහා තරගය තුළ දැන් අවසන් පන්දු පහ අවසන් පන්දුවාරිය පැතුම් කැඳවා තිබෙන නැත්නම් රගු කැඳවා තිබෙන්නේ පන්දු යැවීමට ලකුණු පුරු ලකුණු 52යි. විශාල ලකුණු පුරුවක් නිර්මාණය කරගෙන තිබෙන්නේ. දැන් සුපර් ෆෙන්ස් පන්දු ආනන්ට ඉක්මන් කළ යුතුයි. ගායනක ඉක්මනින් තරගය පැවැත්විය. ඔබ දන්නවා කාල වේලාවේ තවත් සුළු මොහොතක් පමණයි අපිට තිබෙන්නේ මේ ක්‍රීඩා පිටියේ විදිහේ පහන් කණු නිවේ යෑමට. හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් වරේ ඉක්මන් ලකුණක් කරා පැතිමාරු කරගත්තා පිටිකදුවම් දෙපිට. එම ලකුණු සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 53යි මේ වෙන විට. මනිෂා ලැමිනේෂන් කණ්ඩායම මේ අවසන් පන්දුවාරේ තවත් පන්දු 4ක් ඉතිරිව තිබෙනවා ක්‍රීඩා කිරීමට. වගේ මේ තරග මාලාවේ වැඩිම ලකුණු ලාභය අතරට පැමිණීම නම් එවමත් පිටිකඩුව තවත් ලකුණු 9ක් ලබා ගත්තොත් මේ තරග මාලාවේ වැඩිම ලකුණු ලාභය අතරට පැමිණෙනවා වමත් පිටිකඩුවා හැටියට. පහරා කෙල්ල කෙනා ඉරින් පන්දු ඇදියන්නේ උඩ පන්දු ආකාරයෙන් රැක ගැනීමද රැක ගන්නවා දෙවන වතාවට අපුරු සිද්ධියක් මා දකින්නේ මේ ජේෂ්ඨ ක්‍රීඩකයා අසිරින් තමාට ප්‍රථම වතාවට පන්දුවේ හොඳින් දැද්දකට තද කර ගන්න ලැබුණා. දෙවන අවස්ථාවේ යලිත් සමා සාර්ථක වන ආකාරයක් මා දකින්නේ. අනු දෙවන විකට්ටුව මෙදැන් බිඳ වැටෙනවා. වංශා ලැමිනේෂන් කණ්ඩායමේ ලකුණු පුරු ලකුණු 52 ඉක්මන් කළ යුතුයි. 53 ඉක්මන් කළ යුතුයි. විශේෂයෙන් සුපර් ෆෙන්ස් ක්‍රීඩකයන් දැන් එක තැනකට එක්කාසුව තොරතුරු කතා කරන්නට කාලයක් නොවේ තිබෙන්නේ. තරම් සුබදායි නෑ මේ තරග සංවිධායකයන්ට. උන් අද දිනේ ඔබට ලබා දුන්නේ කඩවත ප්‍රීමියර් ලීග් වංශ කතාවේ ප්‍රථම දිගහැරුමේ අපූර්ව තරග මාලාවක ක්‍රීඩා කරන්නට. ඉතින් ඔවුන්ට ඉඩ අවකාශය ලබා දී යුතුයි. මේ තරග මාලාවේ අවසන් මහා තරගය තාමත් හොඳින් නිම කර ගැනීමට. නාග පිටිකරුවා බුද්ධික ක්‍රීඩා පිළිවෙල පැමිණියේ දුර්වල පන්දු රැකීමක්. ආගම සුපර් ෆෙන්ස් ක්‍රීඩකයන් අවසන් මහා තරගයේදී එතරම් පැහැදිලි පන්දු රැකීම අතර නොවේ සිටින්නේ මේ වන විට. ලකුණු දෙකක් කරා පාසෙන් පැතිමාරු කර ගන්නවා පිටිකරුවා අන්දිපලේ. අනු ලකුණු පුරු ලකුණු 55යි මේ වන විට.
තත් පන්දු දෙකක් පමණයි ඉතිරි තිබෙන්නේ. කෙසේ වෙතත් අවසන් පන්දු ආරය අප සිටින්නේ මනුෂ්‍ය ලැමිනේෂන් ඉනිමේ යොමු කරන ලබන හොඳ පන්දුවක් වේගය අඩාල කරමින් තරමක් ගුණේ පා කරමින් යොමු කරන පන්දු ද්වාදී දැවියා මාකයානුවේ අවසන් පන්දුවේ කෙසේ වෙතත් මනුෂ්‍ය ලැමිනේෂන් ඉනිමේ ක්‍රියාත්මක කළා. මා පෙර කීවා රාගම සුපර් ෆෙන්ස් ක්‍රීඩකයන් මීට වඩා අපිට සහයෝගය ලබා දී යුතුයි. මන්දේ මේ කාල වේලාව ඔබටම තමයි දෙවන වතාවදී තරමක් ආසනාවන්ත තිරනමකට ගොදුරුවන්ට සිදුවුත් ගොදුරුවන්ට සිදුවන්නේ දෙවන වතාවට ඔබයි ලකුණු රැස් කරේ. හොඳ පන්දුවක් තාමත් මේ තියුණු පන්දුවක් කමිකරන අපි තුෂාර් මිත්‍රරත්නේ පැමිණි විකස යලි ක්‍රීඩාගාරයට හැරී යන්නේ අවසන් පන්දුව තුළ ඔඩ ඉඩ කඩක් නැහැ මේ තරග මාලාවේ. යලිත් අවසන් මහා තරගයේදී ලකුණු අතරට පැමිණීමට ලකුණු පුරවේ ලකුණු 55යි අඩුවේ ලකුණු 56ක් ලබා ගත යුතුයි. තරගයේ ජයග්‍රහණය කිරීමට නම් නැතම් කඩවත ප්‍රීමියර් ලීග් වංශකතාවේ ශූරතාවය හිමි කර ගැනීමට නම් රාගම සුපර් ෆෙන්ස් කණ්ඩායමට ලකුණු 55ක් ලබා ගත යුතුයි. අදුවේ අපි ඉක්මනින් කණ්ඩායම් දෙකදම මායම් කරනවා සිය දෙවන ඉනිම ආරම්භ කරන්න කියා. පන්දු 20ක් තුළ ලකුණු 56ක් ලබා ගත යුතුයි. තරගයේ ජයග්‍රහණය කිරීම නම් ලකුණු 14ක දල වේගයක් එක් පන්දු ආරකදී වුණ ඉක්මනින් තරගය ආරම්භ කරන පන්දු ආරයකට 14.0ක දල වේගයක් අවශ්‍යයි තරගය ජයග්‍රහණය කිරීම සඳහා. නුවන් අසංක කැදවා තිබෙන්නේ පන්දු යොමු කිරීම සඳහා. දෙනවා නුවන් අසංක පන්දු යොමු කිරීම සඳහා. හොඳ පන්දුවක් පාරණිකින් යුතුව යොමු කළාද පන්දුවේ පිත්තේ දවටා ගන්න අපොස්සත්ෙදී පාද ලකුණක් ලෙසින් පාද අතිරේක ලකුණක් ලෙසින් පළමු ලකුණ අත් කර ගන්නවා. රාගම සුපර් ෆෙන්ස් කණ්ඩායම ලකුණු ලබා ගැනීම ආරම්භ කර ගන්නවා. ලකුණ සමගින් දිවෙනවා පන්දු යොමු කිරීම සඳහා ආකර්ෂණීය පහරයි. ලකුණු ආයක් හිමි කර ගන්නවා. ඉහළින් පහරක් එල්ල කරමින් ලකුණු ආයක් හිමි කර ගන්නවා. මෙවන් රංගන මේ තරගමාලාව පුරාවටම සාර්ථකත්වයේ සිටි තවත් අතිදක්ෂ පිතිකාරුවෙක් නිත අවශ්‍ය මෙම ලකුණු කය සමගින් ලකුණු 7යි මුල් ලකුණු සංඛ්‍යාවේ. දෙනවා මීළඟ පන්දු යොමු කිරීම සහ left arm over the wicket අන්තිම දිවෙන් පන්දුවක් ක්‍රියාත්මක පහරක් එල්ල කරන උඩ පන්දුවක් විශේෂාර්ථක උඩ පන්දු රැක ගන්නවා. අනු පළ විකට් බිඳ වැටෙන මේ රංගන ගොඩා පිටින් ඉවත් යන්නේ.
සුදානන් මීළඟ පන්දුව ක්‍රියාත්මක කිරීම සහ ඉක්මනින් පිතිකාරයෙකු ක්‍රඩා පිටියට සම්බන්ධ කරවන අප ඉක්මනින් මැරීම් කරනවා පිතිකාරයෙකු ක්‍රඩා පිටියට සම්බන්ධ රැටීමේ නවක පිතිකාරවා පැතුම් සඳරුවන් ක්‍රඩා පිටියට සම්බන්ධ වන ඔබ දන්නවා මේ කඩවත ප්‍රීමියර් ලීග් සැහැල්ලු පාන්දු ක්‍රිකට් තරගමාලාවේ ඔබ දැක බලා ගනිමින් තිබෙන ප්‍රධාන අනුග්‍රාහක දායකත්වයේ පීපල් ලීසින් කඩවත සාකා විසින් ලබා දී තිබෙන්නේ කළමනාකාරතුමාන් ඇතුළු කාර්ය මණ්ඩලයට අප නැවතත් ස්තුතිය පුද කරාගේ මේ අනුසූරතාවය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබෙන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ ප්‍රාදේශීය කළමනාකාර ඉරෝෂ් සමීර වැලිකඩ මහත්මයාණන් ඔහුටත් අප ගෞරවනීය ප්‍රණාමයේ ස්තුතිය පුද කර තරගමාලාවේ ප්‍රධාන තරග තීරකවරයා අසංක රාජපක්ෂ මහත්මයාණන්ට අපේ ගෞරවනීය ප්‍රණාමයේ ස්තුතිය පුද කරාගේ මේ අනුසූරතාවය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දුන් ඉරෝෂ් සමීර වැලිකඩ මහත්මයාණන්ගේ ආදරණීය පවුලේ හිතවතුන් මෙම තරගමාලාව දැක බලා ගැනීම සඳහා සම්මාදිත වන සියලුම දෙනාට අප හෘදයාංගම ස්තුතිය ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා මේ තරගමාලාව සංවිධානය කිරීමට අනුග්‍රාහක දායකත්වය ලබා දී පිළිබඳව මේ කුසලාන සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දුන් chance sport බොරැල්ල එම ආයතනයට අප ගෞරවනීය ස්තුතිය ප්‍රණාමය පුද කර ක්‍රීඩා පිටිය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දුන් ටෙරාන් ලංකා ඉලෙක්ට්‍රොනික ආයතනයේ ගරු අධිපති කසුන් වික්‍රමාරච්චි මැතිතුමනි ඔබතුමාන්ට අප හෘදයාංගම ස්තුතිය පුද කරාගෙම ඇල්දේනිය ප්‍රදේශයේ පුට්ස් ආයතනයක් වන ජයසිදු පුට්ස් ආයතනයේ ගරු අධිපතිතුමනි ඔබතුමාන්ටත් අප ගෞරවනීය ප්‍රණාමය ස්තුතිය පුද කරන මෙම රාමණීය තරගමාලාව සාක්ෂාත් කර ගැනීමේදී මහකුම මෙහෙවරක් වන අනුග්‍රාහක දායකත්වය ලබා දුන්නේ ඔබ සියලුම දෙනාට අප ස්තුතිය පුද තරග නැරඹූ ප්‍රේක්ෂකයන්ට අප හදවතින්ම ස්තුතිය පුද කවදා සැහැල්ලු පාන්දු ක්‍රීඩාවට ඇලුම් කරන ඕ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් පිරිසක් සම්බන්ධ වුණා දෙල්ගොඩ මහජන ක්‍රීඩා පිටියේ මේ ඓතිහාසික කඩවත පළමු ප්‍රීමියර් ලීග් දිගහැරුම දක බලා ගන්නට සජීවීකරණයෙන් සජීවීව මෙම දසුන් මුදා හැරි VS ස්පෝර්ට් ලයිව් සජීවීකරුවන්ට අප හදවතින්ම ස්තුතිය පුද කරති ප්‍රේක්ෂකයන් ලෙස ඒ නැරඹූ ප්‍රේක්ෂකයන්ට ප්‍රේක්ෂිකාවන්ට අප හෘදයාංගම ස්තුතිය නැවත වරක් පුද කරනවා ඒ වගේම මෙම පැමිණි සියලුම දෙනාට පුද සත්කාර සිදු කළ එම අනුග්‍රාහක බවතුන්ට අප ස්තුතිය පුද කරාගේ දේවින්ද තිලකරත්නට අප ගෞරවනීය ප්‍රණාමයේ ස්තුතිය පුද කරන තරග කළ කණ්ඩායම මටීම කළමනාකාරවරුන්ට නායකවරුන්ට අප හෘදයාංගම ස්තුතිය පුද කරා මේ තරගමාලාවේ අපක්ෂපාතී තීන්දුව තියෙන ලබා දුන් ජානකපෝල් ප්‍රේමසිංහ විනිශ්චයකාරවරයාට නන්දන උදය කුමාර විනිශ්චයකාරවරයාට සුරේෂ් තරංග ගෝමස් විනිශ්චයකාරවරයාට අප හෘදයාංගම ස්තුතිය නිත වශයෙන්ම පුද කළ යුතුයි දායබර ක්‍රීඩාලු හිතවතුනි මෙම ලාංකීය සැහැල්ලු පාන්දු කෙත දැන් නව මාර්තක ගමන් කරමින් තිබෙන මේ ප්‍රීමියර් ලීග් ක්‍රමවේදයට අනුව දන්නවා සය සමාජික තරග රටාවකින් පැමිණි සැහැල්ලු පාන්දු ක්‍රිකට් වංශ කතාවේ බොහෝ විට එක් එක් ක්‍රමවේද අනුව ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත සිදුවෙන ක්‍රමවේද අනුව ජනප්‍රිය තලයකට පැමිණියා ඔය බඩි ක්‍රීඩාවත් දීර්ඝ කලක් ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත් වුණා ඉන්ඩෝ ක්‍රීඩාවේ වත්මනේ තුළ වඩා ජනප්‍රිය තලයකට පැමිණ තුන කෙසේ නමුත් මේ ලීග් ක්‍රමවේදය දැන් ලංකාවේ වැඩිම ප්‍රසාදයක් දිනා තිබෙන ක්‍රමවේදයක් දායබර ක්‍රීඩාලු හිතවතුනි T20 T10 තරග කලාවේ ලංකාවේ බොහෝ දිනෙක දැන් සිය වැඩිම ඇලුම් කරන ක්‍රීඩාව ලෙස තෝරාගෙන තිබෙන ක්‍රීඩාවක් දායබර ක්‍රීඩාලු හිතවතුනි මෙම ලීග් ක්‍රමවේදයේ පැවැත්වෙන කඩවත පළමු දිගහැරුමේ තරගමාලාවේ සුහසක් ප්‍රේක්ෂකයන්ගේ ඇස් පින වූ තරගමාලාවක් බවට පත් වුණා. පිළිබඳව සක්සු දක්ෂේ පැහැදිලි මන්ද මේ තරගමාලාවට එකතු වුණු ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් දෙස බලතික් දිවෙනවා නව පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා බුද්ධික ප්‍රදර්ශන වාමතීන් මාධවේකයෙන් පදවවන ඔත් කඩවතින් සැහැල්ලු පන්දු ගමන ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ කණ්ඩායම් සමගින් තරග කළ තවත් ජනප්‍රියමත් මාධවේකී පන්දුවවන්නේ බුද්ධික ප්‍රදර්ශන ඓතිහාසික කැලණිය පුරවරේ කීර්තිමත් පාසලක් නේද ක්‍රීඩා පාසලක් ලෙස බොහෝ ප්‍රසිද්ධියක් උසුලන කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවායි මේ පන්දුවවන බුද්ධික ප්‍රදර්ශන මේ පන්දුවට පහර දෙන පොමාපේතිකරු අපැතුම් සඳරුවන් මහර ජනාධිපති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවායි ආකර්ෂණීය පහරයි ලකුණු 6ක් කිමි කර ගන්නවා ලොප්නට ස්ටේට් ඩ්‍රයිව් පහරයි කෙල්ලෙක් කරමින් ලකුණු 6ක් කිමි කර ගන්නවා ලකුණු 6 සමගින් ලකුණු 20යි මුල් ලකුණු සංඛ්‍යාවේ තාත් පන්දු දෙකක් මේ පන්දු ආරය තුළ ක්‍රියාත්මක කාණ්ඩ ඉතිරි වෙ තිබෙනවා ලකුණු 20යි මුල් ලකුණු සංඛ්‍යාව තවත් පන්දු 12ක් තුළ ලකුණු 36ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා දේරා මීළඟ පන්දු ක්‍රියාත්මක කිරීම සඳහා පහරක් කෙල කරනවා
එක ලකුණක් පමණයි හිමි කර ගන්නවා ලස්සංක පන්දු රැකගෙන පෙරලා යොමු කළත් නිසියාවරෙන් විකට්ටුවට එල්ල කාණ්ඩ අවකාශයක් නැවර පිතිකරුවන් ලකුණක් කරා පැතිමාරු සිදු කර ගන්න හානිදායක තත්ත්වයක් නිර්මාණය වුණේ නැහැ නිත වශයෙන්ම. දැන් මේ පන්දු ආරය අවසන් පන්දුව ක්‍රාත්මක කාණ්ඩ සුදානම් වන්නේ ලකුණු 21යි මුල් ලකුණු සංඛ්‍යාවේ රාගම සුපර් පේන්ස් කණ්ඩායමේ T20 කණ්ඩායම් සේනගත කිරීමේ අංක 7 ස්ථානයේ වැජබෙන කිසනොත් ව්‍යාපෘති සුපර් 11 ක්‍රීඩකයන්ෙහි පෙරමුණේම සිටින කණ්ඩායම දාබර ක්‍රීඩාලුතු මේ කණ්ඩායම් දෙක නම් දෙක නොමැතිවත් මේ මනිෂා ලැමිනේෂන් නමින් උන් තරඟ කළත් සෙසු ආයවලු මේ සංචිතයේ සිටින සෙසු ක්‍රීඩකයන් ව්‍යාපෘති සුපර් 11 කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් බැලුමට මේ පැහැදිලි නිත වශයෙන් ලංකේ සැහැල්ලු පාන්දුවේ T20 තරඟ කලාවේ අංක 1 ස්ථානයේ වැජබෙන්නේ දාබර ක්‍රීඩාලු හිතවතුනේ ලකුණු 20 රුෂිකයි පන්දු 10කදී ලකුණු 35ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. අද දිනේ කණ්ඩායම 8ක් එකතු වුණු කඩවත ප්‍රීමියර් ලීග් තරඟමාලාවේ සාර්ථක කර සුවහසක් ප්‍රේක්ෂකයන්ට මෙන්ට අනුග්‍රහක බවට අප විටිනීට අපගේ ස්තුතිය ගෞරවනීය ප්‍රණාමය පුද කළා. එය අප ඉටු කළ යුතු කරුණක් නිවේදකයන් ලෙස මගේ මිතුරු නිවේදකතුමනොත් විටිනීට උන්ට ස්තුතිය ප්‍රණාමය පුද කිරීම සිදු කළා. එය අප සිදු කළ යුතු නිවේදකවරුන් හැටියට නිත වශයෙන්ම රුෂිකයි කරුණානායක සුදානම් වන්නේ පන්දු යොමු කිරීම සඳහා. ආරවා පහරක් ලකුණු 6ක් හිමි කර ගන්නවා. පැතුම් වත්මන් උණු පිටිය එක්සත් ආරාමිකවම ප්‍රතිකාරවා ඔව් සුපර් පේන් සංචිතය තුරටයි ප්‍රීමියර් ලීග් කඩවත තරඟමාලාවේදී එකතු වී තිබෙන්නේ. පලදාරණ සේවාවක් ඉටු කරමින් තිබෙනවා. වලකුණු 6 සමගින් ලකුණු 27යි. දැන් පන්දු 9කදී ලකුණු 29ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. සජී කරුණානායක පන්දුයානක ප්‍රතිකාරයක පන්දු රකින්නක මේ අංශ තුනෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ පන්දුයාන. හොඳ පන්දුවක් බ්ලොක් කෝල් එක ආවරණය කරමින් ක්‍රාට්මක කළද පන්දුට පහරක් කෙල කරමින් එක ලකුණක් හිමි කර ගන්නවා. ඩීප් කෝණ කලාපයට පහරයි කෙල්ල කරලා වීම ලකුණක් සමගින් ලකුණු 28යි ලබා ගත යුතු ඉලක්කය ලකුණු 56යි යනුවේ ඉනාරි අඩක් මේ වෙනටත් ඔවුන් ලබාගෙන අවසන් යනු තවත් පන්දු 8ක් තුලදී ලකුණු 28ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. පෙදෙල්ගොඩ මහජන ක්‍රීඩා පිටිය 2022 සැප්තැම්බර් මාස 24 වෙනිදා රාත්‍රියේදී ජනතා අයිතියට පැවරුවේ මේ විත්සාවර විදුලි ආලෝක පදී නඩතුරු බොහෝ පියකම ආසනයේ සිටින ක්‍රීඩකයන්ට අපූර්ව මර්මස්ථානයක් නිර්මාණය වුණා. ක්‍රීඩා කිරීමේ කදිම ක්‍රීඩා පිටියක් නිර්මාණය වුණා. ක්‍රීඩා පිටිය තුළ මේ කඩවත ප්‍රීමියර් ලීග් තරඟමාලාවේ ඔබ දැක බලා ගනිමින් තිබෙන්නේ මේ සජීවීකරණය ඉතාමත් ඉහළ මට්ටමකට දැන් පැමිණ තිබෙති. වී ස්පෝර්ට් ලයිව් සජීවීකරුවන් මේ තරඟමාලාවේ සජීවී දසුන් මුදා කර තිබෙනවා. ඇස්ස පිනවන දසුනක් නිත වශයෙන් සුපැහැදිලිව ආලෝක තත්ත්වයක් තිබෙන දෙල්ගොඩ මහජන ක්‍රීඩා පිටිය මුදින ආවරණය කර ඔවුන්ගේ සජීවී දසුන් මුදා කර තිබෙන්නේ. ඇතුම් සඳරුවා නම් මේ ඊළඟ පාන්දුව ක්‍රියාත්මක කරන්න තිබෙන්නේ. ආරවා පහරක් යක්ස් කාලේ කලාපයට පහරක් කෙල්ල කරනවා. ලකුණු දෙකක් හිමි කර ගන්නවා. තාත් පන්දු 6ක් තුලදී 26ක් ලබා ගත යුතු තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. මේ තරගමාලාව ජයග්‍රහණය කළාද කණ්ඩායමට ශ්‍රී ලංකාවේ වළංගු මුදලින් රුපියල් 60,000ක මුදල් ත්‍යාගයක් සමගින් කඩවත ප්‍රීමියර් ලීග් අභියෝගතා කුසලාණයේ පිරිනමන වගේ මේ අනුසූරයන්ට රුපියල් 30,000ක මුදල් ත්‍යාගයක් සමගින් අනුසූරතා කුසලාණය පිරිනමන්නට සූදානම් කර තිබෙන්නේ. යගමෙක්ගේ කාංශානී දස්කම් දක්වන ක්‍රීඩකයන්ට කුසලාණ මගින් ඇගීම් කරන්නට තරඟ සංවිධායකවරුන් තීරණය කර දෙන පහරක් කෙල්ල කරනවා. උඩ පන්දුවක් දුරකින් අන්තයේ දෙනකු ස්ථානගත වුණත්
එවට පන්දුවක් ලෙසින් රැක ගන්න අවකාශයක් ලැබෙන යනුව ලකුණු 32යි මුල් ලකුණු සංඛ්‍යාවේ තීරණාත්මක දයෝපාගත පන්දු වාරයේ නැතු පන්දු 5ක් තුලදී ලකුණු 24ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. දන්නවා මේ පන්දු 5 පැහැදිලිවම රුපියල් 30000ක වෙනසක් ඇති කළ හැකි අනුව එක් පන්දුවක් රුපියල් 6000ක වටිනාකමකින් යුතු පන්දු නියත වශයෙන්ම මෙතන සිට ක්‍රියාත්මක කළ ලද පන්දුවක් රුපියල් 6000ක වටිනාකමකින් යුතුයි මන්ද රුපියල් 30000ක වෙනසක් ඇති කළ හැකි තීරණාත්මක දයෝපාගත පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා තුෂාර සම්පත් හපංගම කැඳවා තිබෙන මෙවන් තරඟ බොහෝමයක අතිදක්ෂයෙක් මේ පන්දු යවන මේ තරඟමාලාව පුරාවටම කඩළු 6ක් බිඳ තමා හොඳ ස්ථාවර පන්දු යීමක සිටින පන්දු යවන සූදානම් පන්දු යොමු කිරීම සඳහා තීරණාත්මක පන්දු වාරයේ පළමු පන්දුව ක්‍රියාත්මක කරන්න සූදානම් වෙද්දී අප ස්තුතිය පුද කරනවා දුලින හේෂාර් අපගේ ලකුණු සටහන් කරුවාට ඔයිතාමත් අපුරු දක්ත සපේමින් මෙම ලකුණු සටහන මුදා හැරියා. ඔට අප ගෞරවනීය ප්‍රණාම ස්තුතිය පුද කරනවා අනිත් වශයෙන්ම ඉදිරිපාදයේ පහරා කෙල කරනවා. ලකුණක් ලබා ගන්න අවකාශයක් නැහැ උත්සාහයක් නැහැ පැහැදිලිවම ලකුණක් කරා දිව්‍යාන්ට ගායනක දේශාන් දැන් මෙතෙන් සිට මේ ඉතුරු පන්දු හතරේදී 6 පාරවල් 4ක් කෙල්ල කළ යුතුයි තරගයේ ජයග්‍රහණය කාට සුදානාන් මීළඟ පන්දු යොමු කිරීම සඳහා දර්ශනීය පහරයි නැවතත් ප්‍රශ්නාර්ථයක් ගෙන දෙන පහරා කෙල කරා පන්දු රකින්න කණ්ඩායමට දැන් පන්දු 3ක් තුල ලකුණු 18ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා තුෂාර සම්පත් අධ්‍යක්ෂින් ඇති පන්දු යවන්නෙක් මේ පන්දුට පහර දෙන ගායනක දේශාන් අධ්‍යක්ෂින් ඇති ක්‍රීඩකයෙක් නේද වශයෙන් මේ පන්දු යවන්නා සූදානම් මීළඟ පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ඔදොම්පේ සීනෑ විද්‍යාලයෙන් අකුරු ශාස්ත්‍රීය ලැබුවාක් මේ පන්දුවට පහර දෙන ගායනක දේශාන් රාගම් බැසිලිකා විද්‍යාලයෙන් අධ්‍යාපන ලැබුවාක් සූදානම් ඕවේද විකේට අන්තයෙන් පන්දු යොමු කිරීම සඳහා ආඩකාර පහරක් ලකුණු ආකීමි කර ගැනීම කෙන්ඩේ ඉන්නම මේ තත්ත්වය ඔරොත්තු නොදෙවිද මේ පන්දු යවන්න හොඳ පන්දුවක් ක්‍රියාත්මක කරමින් කණ්ඩායමට ජයග්‍රහණයක් ගෙන දෙවිද මේ පන්දුවට පහර දෙන ගායනක මේ පන්දු දෙක තුලද මෙවන් ගානේ පහරවල් දෙකක් එල්ල කරමින් තරගයේ ජයග්‍රහණයකින් අවසන් කළ සෙවොත් පැහැදිලිවම තරගමාලාවේ කැපී පෙනෙන ක්‍රීඩකයා ලෙස මේ පිටකරුවා සුදුසුකම් ලැබීම කිසිදු ප්‍රශ්නාර්ථයක් නැතිව සිදුවේ බව මා පෞද්ගලික විශ්වාස කරන අනිත් වශයෙන්ම මම මේ පිටකරුවා වටා ගෙතුණු අද්විතීය ඉනිම් කිහිපයක්ම ඔවුන්ගේ ජයග්‍රහණය පසුපස තිබුණා. එනිසා මේ පිටකරුවා අවසන් මහ තරගය තුලත් මේ 30000ක වෙනස ඇති කරන්නට හැකි තරගය තුලත් ඔව් ක්‍රියාත්මක වුණොත් පැහැදිලිම තරගමාලාවේ ප්‍රශ්නාර්ථයක් නැහැ. මා කලින් කියවන තරග සංවිධායකවරු එක ගත්තේ පළ කරાવી. දැන් මෙතෙන් සිට එක් පන්දුවක් රුපියල් 15000ක වටිනාකමක් තිබෙන ඔල්ල කරොත් 6 පහරක් ඒ රුපියල් 15000ක වටිනාකමකට සමානයි නියත වශයෙන්ම පන්දුවක් ක්‍රියාත්මක කරනවා. ලකුණක් කිමි කර ගන්න මේ දෙවන ලකුණත් වේගයෙන් ලබා ගන්නවා. දැන් එක් පන්දුවක් තුළ ලකුණු 10ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කරන්න. වයිට් පන්දුවක නිපන්දුවක ප්‍රශ්නාර්ථයක් නොවන්ට සෙමින් පන්දුව ක්‍රියාත්මක කරත් කෙසේ නමුත් විශාල පහරක් එල්ල කරත් තරගයේ ජයග්‍රහණය ලබා ගන්නට අවකාශයක් නැහැ. පැහැදිලිවම රාගම සුපර් පේන්ට්ස් කණ්ඩායම මේ අපරාජිත එකම කණ්ඩායම අවසන් මහ තරග කරමින් තිබෙන්නේ. සූදානම් අවසන් පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා දැන් දැඩි ප්‍රශ්නයක් තිබෙන්නේ පන්දුවට පහර දෙන සුපර් පේන්ට්ස් කණ්ඩායමට පමණයි. කෙසේ නොවන්ට
මනිසා ලැමිනේෂන් කණ්ඩායමට කිසිදු ප්‍රශ්නාර්ථයක් නැහැ. කෙලින් පන්දුවක් ක්‍රියාත්මක පන්දු කරන්නේ පන්දුවක් ක්‍රියාත්මක කිරීම පමණයි සිදු කළ යුත්තේ. පිතිකරුවා එල්ල කරන පහරවල් පිළිබඳව ඔවුන්ට කිසිදු ප්‍රශ්නාර්ථයක් නැහැ. තරගයේ ජයග්‍රහණයට කිසිදු බාධාවක් නැහැ. නීත වශයෙන්ම අනුව අප සූදානම් අවසන් පන්දු ක්‍රියාත්මක කරන මේ සුහසක් ප්‍රේක්ෂකයන්ගේ ඇස පින වූ කඩවත ප්‍රීමියර් ලීග් තරගමාලාවේ අවසන් පන්දුව යොමු කරන්නට දෙනවා. දර්ශනීය පහරයි ලකුණු 4ක් හිමි කර ගැනීමක් යනුව ලකුණු 5ක තියුණු ජයග්‍රහණයක් හිමි කර ගන්නා මනිසා ලැමිනේෂන් කණ්ඩායම යනුව කඩවත ප්‍රීමියර් ලීග් 2026 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගමාලාවේ කණ්ඩායම 8ක් තරග කළ තරගමාලාවේ සූරයන් ලෙස අභිෂේක ලබනවා. මනිසා ලැමිනේෂන් කණ්ඩායම උන් පරාජයට පත් කරේ. මේ තරගමාලා එකම අපරාජිත කණ්ඩායම අවසන් මහා තරගයක් තුළ පරාජයට පත් කළා. සුපර් පෙන්ස් කණ්ඩායම උන් අනුසූරයන් ලෙස අභිෂේක ලබා දී අප විනිශ්චයකාරවරුන්ට තරග සංවිධායකවරුන්ට සජීවීකරුවන්ට මේ අනුග්‍රහක බවතුන්ට මාගේ කල්යාණ මිතුරෝ නිවේදකතුමාන්ට ලකුණු සටහන් කරුවාට තරග නැරඹූ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට ආර්ධාංග විශ්වවිද්‍යාලයේ පොද කරේ මේ තරගමාලාවේ මෙතෙන් සිට මේ ජය සංකේත පිරිනැමීමේ කාර්ය සිදු කරන්නට අප දීර්ඝ කාලීන මිතුරෝ නිවේදක මේ ප්‍රදේශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් බිහිවුණු අධිතිය නිවේදකවරු